Sunrise paints the sky in gold. Another story to unfold. Coffee brewing, birds in song. A brand new day where I belong. Oh, sunshine days, they light my way. Chasing shadows far away. අද අගෝස්තු මාසයේ දෙවනිදා. ඉතින් කොහොමද මගේ යාළුවන්ට? ඔයාලා හැමෝවම ආදරේ පිළිගන්නවා. Step outside the world to glow. එන්නකෝ අද අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙච්චි ගෑස් ප්‍රශ්නෙට විසඳුමක් හොයමු. ගෑස් ප්‍රශ්නෙට විතරක් නෙවෙයි, ගොඩක් බඩු තියන්න ඉඩපාඩු නැති පොඩි කාමරවල ඉන්න අයට, කැම්පස් වල ඉගෙන ගන්න අයට, තනි බෝඩින් කාමරවල ඇත්තටම ගොඩක් ඉඩපාඩු නැහැනේ. ඒ නිසා යාලට නම් මේක ගොඩක්ම වටිනවා. මේ තියෙන්නේ දෙවනිදා මම දවල්ට හදාගත්තු කෑම වේල. ඉතින් මුලින්ම අපි මේ කව්පි ටික තමයි ටෙම්පරාදු කරගන්න හදන්නේ. මුලින්ම ගෑස් පිළියම් පෙන්නන තිබු කව්පි ටික රයිස් කුකර් එකේම තම්බලා අරගත්තා. තෙල් ටිකක් රත් වෙන්න තියලා රත් වුණාට පස්සේ ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පිය, වෙලිච්ච මිරිස් කරලක් දෙකක් ඔක්කොම බෙදෙන්න දාලා ඒකට තම්බපු කව්පි ටික එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට කහ කුඩු ටිකක්, කැරි මිරිස් චුට්ටක්, තුරපා කුඩු පොඩ්ඩක්, ලුණු කුඩු පොඩ්ඩක් ඔක්කොම එකට එකතු කරලා හොඳට මික්ස් කරලා ටික වෙලාවක් පීන වහලා තැම්බෙන්න දෙන්න ඕනේ. Sunrise paints the sky in gold. Another story to unfold. Coffee brewing, birds in song. අවසානෙට උකුමුක්කු පොල් කිරි චුට්ටක් එකතු කරලා මේක ආයෙමත් පාරක් හොඳට කලවම් කරලා ටික වෙලාවක් ආයෙත් තියලා වෙන වාජනයකට මාරු කරගන්න ඕනේ. ඉතින් රසම රස කව්පි ටෙම්පරාදුවක් රෙඩි. Warmth of morning stride. දැන් අපි හදමු රසම රස වැටකුළු කරි එක. කිරිම කිරි රස එන්න මේක හදාගන්න හරිම ලේසි. මුලින්ම වැටකුළු ටික කපලා ඒකට රම්පේ, කරපිංචා, සුදු ලුණු, තක්කාලි, ලුණු, කහ කුඩු, අමුතුණු පහ කුඩු, ලුණු කුඩු, අමු ඉරිස් කරලා ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරනවා. උළුවල් ටිකකුත් එකතු කරන්න. මට ඉවර වෙලා තිබුණ නිසා මම එකතු කරේ නෑ. එකතු කරලා වතුර චුට්ටක් එන්න මේකට එකතු කරන්න ඕනේ. ගොඩක් දාන්න එපා, මොකද වැටකුළු වලින් වතුර උනනවනේ. ඊට පස්සේ ඒක එහෙම පියන වහලා තැම්බෙන්න දෙන්න ඕනේ. ටික වෙලාවකින් පීන ඇරලා හොඳට මේක කලවම් කරන්න ඕනේ. කලවම් කරනකොට අපිට පේනවා ලිපේ වගේම ලස්සනට මේ වැටකුළු ටික තැම්බිලා තියෙනවා. ඊට පස්සේ තවත් විනාඩියක් දෙකක් තියලා ආයෙමත් හොඳට කලවම් කරලා උකුම පොල් කිරි ටිකක් මේකටත් එකතු කරනවා. මේක කොහොමත් කිරි රහට හදන හින්දා උකු පොල් කිරි එකතු කරාම හරිම රසයි. ඊට පස්සේ පොල් කිරි ටික එකතු කරලා ඒ පොල් කිරි ටික හොඳින් මැද්දෙන් පැහෙනකම් එහෙමම රත් වෙන්න තියනවා. මේ වෙලාවේ මේකට ලුණු ඇතිද කියලා මතක ඇතුව බලන්න.
ඊට පස්සේ මම මේ එකතු කරන්නේ සීනි චුට්ටක්. සීනි පොඩ්ඩක් එකතු කරාම පාට වගේම රසෙත් හොඳටම තියෙනවා. අන්තිමේදී ඔන්න කිරි මිහිරි රස ලස්සන කහ පාටට වැටකුළු කරි එකක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේක රයිස් කුකර් එකේ හැදුවා කියලා කිසිම වෙනසක් නැහැ. දැන් මේ මං හදන්නේ චිකන් කරි එකක් හදාගන්න අවශ්‍ය තුර පහ ටික බෙදලා අරන් කොටා ගන්න. ඒකට මම එකතු කරනවා වේලිච්ච මිරිස් කරල් 3-4ක්. එතකොට එලසාල් ටිකක් මං ළඟ තිබුණ නිසා බේලුව පොලයක්, ස්ටායිනි කෑල්ලක්, එතකොට රෝස්මෙරි චුට්ටක්, ඒ වගේම කරාමන ටිකීපයක්, කොත්තමල්ලි ටිකක්, සූදුරු ටිකක්, මහදුරු ටිකක්, මේ හැමදේම එකතු කරලා තව සුදු හාල් පොඩ්ඩකුත් හොදලා අරගෙන මේකට එකතු කරනවා. එකතු කරලා අඩු ගින්දරේ මෙන්න මේ වගේ පාට වෙනකම් බෙදලා අරගෙන කුඩු කරගන්නවා. ඊට පස්සේ ආයිමත් රයිස් කුකර් එක හොදලා වතුර පිහ දාලා ඒකට තෙල් ටිකක් රත් වෙන්න තියලා මේකට ලුණු ටිකක්, රම්පකල් පිංච ටිකක්, සුදු ලුණු ටිකක් ඔක්කොම දාලා ගෝම් එකේ තියලා මේ ටික බෙදෙන්න දෙනවා. එතකොට මේක අපිට ඕන ගානට හිමින් සීරියේ බෙදෙනවා. Sun breaks through it all. It's the light I'll hold inside, guiding me through every tide. Oh, sunshine days. මේ ටික අපිට අවශ්‍ය ගානට ටෙම්පරා දුන්නාට පස්සේ එකට මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවා ලස්සන පාට ගන්න ඕන නිසා. ඊට පස්සේ ඔක්කොම ආයෙ පාරක් හොඳට කලවම් කරලා එකට චිකන් අපිට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒවා ටිකත් හොඳට මික්ස් කරගෙන කහකුඩු ටිකක් අපි අර කොටාගත්තු තුනුපා කුඩු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. මේකට ලුණු ටිකක්, එතකොට ගොරක හරි සීමලා හරි ඔයගොල්ලන්ට කැමති විදියට මම මේ වෙලාවේ තක්කාලි තමයි එකතු කරගන්නේ. තක්කාලි අමමිරිසුයි එකතු කරගෙන හොඳට කලවම් කරලා ටික වෙලාවක් තැම්බෙන්න තියලා වෙලා 10ක් විතර. ඊට පස්සේ අරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේකට ඕගොල්ලන්ට පුළුවන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ග්‍රේවි එක තියන්න වතුර එකතු කරන්න. වතුර මම නම් මේකට ලොකුට එකතු කරේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. ඔයගොල්ලෝ හොදි වැඩිපුර කන්න කැමති නම් හොදි ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. Light my way, chasing shadows far away. With every breath I feel alive in the warmth of morning stride. Step outside, the world's aglow. Feel the whispers of the meadow. Gentle breezes kiss my face. Life's a dance, it's not a race. Oh, sunshine days, they light my way. මේ තියෙන්නේ හරියටම විනාඩි 20කට විතර පස්සේ. මේ ටිකේ ග්‍රේවි එක හොඳට රත් වෙලා එනකොට මම විනාඩි 15කට විතර පස්සේ වෝම් මෝඩ් එක ඔන් කරා. ඔන් කරලා තව විනාඩි 5ක් විතර ඒ මෝඩ් එකේම මෙහෙම කුක් වෙන්න තිබ්බා. ඒ තියලා අවසානම ලුක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ලිපේ ඉවුවත් ගෑස් එකක ඉවුවත් මේ විදිහටම අපිට චිකන් එකක් හදාගන්න පුළුවන්. අවසානෙටම හාල් ටිකක් හොඳට හොදලා අරගෙන වතුර බේරෙන ටික වෙලාවක් තියලා රයිස් කුකර් එකත් හොදලා අරගෙන ඊට පස්සේ ඒක හොඳට පිහදාන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අපි මේ මොන කෑමක් හැදුවත් රයිස් කුකර් එක හොදලා හොඳට වතුර පිහදාලා තමයි ආයෙ තියන්න ඕනේ. නැත්තම් අපේ භාජන සවුත් වෙනවා. ඉතින්
මේ අවසානෙට මම හදාගත්තු කෑම ටික. රසම රස චිකන් එකයි, කව්පිටිම්බර ආලුවයි, කිරිම කිරි රසට වැටකුණු මාළුවයි. ඉතින් මේ අවසානෙට රස බලන වෙලාව. එයාට ඉතින් ලැජ්ජයි තිලා. එයාව වීඩියෝ කරනවා කියලා. එයාට කෑම කවන්න ඉඳගන්න කිව්වහම වීඩියෝ එක ඕෆ් කරන්න යනවා. Sunrise paints the sky in gold. Another story to unfold. Coffee brewing, birds in song. A brand new day where I belong. Oh, sunshine days, they light my way. Chasing shadows far away. With every breath ඉතින් මේ වගේ හැම ප්‍රශ්නෙටම විසඳුමක් අරගෙන හදපු කෑම ටිකත් එක්ක අදට මං ගිහිල්ලා එන්න. සතුටින් hina වෙලා ඉන්න. තෙරුවන් සරණයි. මම හිමා. Another story to unfold. Coffee brewing, birds in song. A brand new day where I belong.